දන්නවද? මොකද්ද? දෙවියෝ දීපු නම් දෙයක් නෑ. හැබැයි අපිට හැමදේම අපිට ලබා දුන්නේ කවුද? අපේ අම්මයි අප්පච්චි විතරයි. ටික ටික වාටුර ආරගෙන පොල් කටුවකට නාවපුවා මතකයි මට. ඒක ඇත්ත. දෙවියන්ට දෙන්න බෑ. දෙවියන්ට දෙන්න නෑ. දෙවියෝ දීපු කෙනෙකුත් නෑ. දෙවියෝ දෙන්නෙත් නෑ. අපි ගන්න ඕනේ. අපි ජීවිතේට මුකුත් අපිට කවුරුත් දෙන්නේ නැහැ. අපි ගන්න ඕනේ. කාය දෙවියෝගේ නෙමෙයි. අපි අර සමාදාමත් එක්ක ලල්ලෙගෙද්දි අපිට දෙවියෝ දෙනවා වගේ සමාදාම දෙනවා. ඒ දෙවියෝ මේ බලන වෙතේ දෙවියෝ බලද්දී ඒ දෙවියෝ බලන්නේ අර අපේ අර හොඳට ඉන්න මිනිස්සුන් නම් ඒ අය දිහා දෙවියෝ බලනවා. ඔහම උඩේ ඉඳන් ඔහම බලනවා. ඒ බලනකොට ඒක ලැබෙනවා. ඒකට තමයි දෙවියෝ දෙනවා කියන්නේ. මේ මල්ලි කියන කතාව ඇත්ත. හොඳ මොටිවේට් දෙන්න. ඔය වගේ මොටිවේෂන් දෙන්න මේ වගේ TikTok එකේ ඉන්න ගොඩක් මොඩයිනේද ඒ අයට දෙන්න ඔය වගේ ඒවා දීලා එයාලව අපි වගේ යටතට ගන්න. දෙවියෝ දෙන්නේ දෙවියන්ට දෙන්න නෑ. දෙවියන්ට දෙන්න බෑ. අපි ගන්න ඕනේ. අපි දෙවියන්ගේ නෙමෙයි. අපි සමාදාමත් එක්ක පට්ටල අල්ලගෙන ඉඳලා අපිට එතකොට ලැබෙනවනේ. ඉතින් මල්ලි ඇත්ත. ඉතින් අපිට සමාදාමත් එක්ක ඉන්න හරි දෙයියෙක් හරි මොන ආගමක් අදහන්න හරි අද අපි මෙතන ඉන්නේ අපේ දෙමව්පියෝ ඉඳලා. ඉතින් ඒ අයට පස්සේ තමයි අනිත් හැමදේම එලගිරි සුපිරි පරිකිරි. ඔයා හිතනවා නම් මට ඔයාව අමතක වෙලා කියලා නෑ. මගේ දවසේ අන්තිම සිතුවිල්ලත් ඔයා. ඊළඟ දවසේ පළවෙනි සිතුවිල්ලත් ඔයාමයි. මට පුළුවන් ඒවා දිහා බලන්න නැතුව ඔයාගේ චිත්‍රය අඳින්න. අනේ නැජ්ජයි. මට පුළුවන් ඔයාගෙන් අහන්න නැතුව ඔයාගේ සැප දුක ගැන කියන්න. මැජික් කරේද? ඒ වගේම මට පුළුවන් ඔයාගේ ඇස්වල කඳුළු මගේ ඇස්වලින් හලන්නත්. ආදරේ මං ඔයාලට තරම් විස්මජනක ක්‍රියා පුළුවන් නේ මට. ඒක බලුවේ. ඔයා හිතනවා නම් මට ඔයාව අමතක වෙලා කියලා නෑ. නෑ. මගේ දවසේ අන්තිම සිතුවිල්ලත් ඔයා. ඊළඟ දවසේ පළවෙනි සිතුවිල්ලත් ඔයාමයි. මට පුළුවන් ඒවා දිහා බලන්න නැතුව ඔයාගේ චිත්‍රය අඳින්න. මට පුළුවන් ඔයාගෙන් කියන්න. ඒ වගේම මට පුළුවන් ඔයාගේ ඇස්වල කඳුළු මගේ ඇස්වලින් හලන්න. කොතන බලයක වේවා. මම ඔයාලට තරම් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔය වගේ සූටබල් ඔය වගේ අර කුච්චු කවට වදන් ටික දාලා තමයි උනාට ඕවා මැජික් නෑ ආදරේට. ඉතින් අංකල් කස්තුරි අපි ඉක්මනට පොඩි බ්‍රේක් එකක් කරන් ඊළඟ එකට යමු අංකල් කස්තුරි.
තොලතරේ අපට හැබ ආත්මයම ඔබගේ මම නයි මට නම් පැතුවේ ඇස් විදාලා බැදේ ආදරේ තෙන්න විද ගන්න රිසිසේ කිව නොවේ කිසිදී මහදේ තබන හැම ආත්මයම ඔබගේ ළඟම ඉන්නයි මම නම් පැතුවේ තබන හැම ආත්මයම ඔබගේ ළඟම ඉන්නයි මම නම් පැතුවේ නිහඬ ගමනේ මේ තරම් දුර විද අපේ භාගයේ මිහිරි මතකේ සරිසරනුබ නවාතන්ගෙන දැසි පඹරනාදේ ඇසෙන මාගේ නැගෙනු මාගේ සුවඳ භාගී නිහඬ ගමනේ මේ තරම් අද මං ඔයාලට කියන්නේ මේ දාත්මා දින වීඩියෝ එකක්. අපි දන්නේ දත්ම දින. ඔයගොල්ලෝගේ දත් ටික සුදුවට තියාගන්න ඕනේ නා. සාමාන්‍යයෙන් මගේ දත් කහ පාට අඩුයි. පොඩි දෙයක් කියලා දෙන්න. try කරලා බලන්න මේක මට හිතුණ දෙයක්. මම කොහෙන්වත් දැකලා කරලා නෙමෙයි මේ හිතුණා මට මේ දෙක පාවිච්චි කරන්න. කහයි ලුණුයි. කහයි ලුණුයි මේ දෙක එකට දාලා දත් මදින්න. බලන්න try කරලා. කමෙන්ට් එකක් දාන්න නම් ඕනේ මේ වීඩියෝ එකට. මොකද ඔයගොල්ලන්ට ඒක ලුණුයි කහයි හොයාගන්න බැරි කමක් නෑ. මම දත් ටික සුදු වෙනවා. ලුණු ගතිය පොඩ්ඩක් දිව පැනලා එකක් වගේ තියෙනවා. ඒක ඉච්ච ගණන් ගන්න එපා. මේ try කරන්න දත් වලට මම හිතන්නේ හිතක් වෙන්නේ මම ඔක සතියක සැරයක් කරේ. හිතක් වෙන්නේ ලුණු එහෙම හිතක් වෙන්නේ හරිම විශිෂ්ටයි හොඳයි. ඔව් කදිම සෝගණීමකෝ මේක නම් පුදුම හිතන විදිය ඇත්තක් කියලා. මේක කරන සමහර මෝඩ කනකුත් ඇති නේද TikTok එකේ ඉතින්. අනේ මේක වැඩිය හොඳයි. කොම ටිකක් කරන් කාබිලෙත් කරන් දත්මදිනේ. try කරලා බලන්න. ලුණු එක්ක දත්මදින්න එපා මෝඩයෝ වගේ. ලුණු වලට දත් දිරනවා. මේ ගෑනු මිනිස්සයා සමාජෙට දෙන්නේ වැරදි පණිවිඩයක්. මෙයාව બ્લોක් කරන්න යනවනේ. ඔබ හිතන්නේ මේ ගෑනු මිනිස්සයා මේ අනිත් අයගේ දත් එක්ක තරහින් දුවදින්නේ. දත් ටික හැදිලා වැටිලා යන්න වැඩක් තමයි කිව්වේ. මේ කරන්නේ නෑ ඔයාලට පුළුවන්. හායි බයි සුප්පා මුණ පෙන්නන්න නැතුව හංගගෙන වීඩියෝ දාන්නේ බය හින්දාද? එක එක ඉෆෙක්ට් දාගෙන මුණ හංගගෙන වීඩියෝ කරන්න බය හින්දාද? ඒක උඹ හරි චන්දි මිනිස්සෙන්න මුණ පෙන්නලා වීඩියෝ එකක් දාන්න. හරි. මේ උඹ ගුටි කන්න වෙයි කියලා වෙන්න ඇති මුණ පෙන්නලා වීඩියෝ එකක් දාන්න. හරි මිනිස්සෙන්න හරි චන්දියෙන්න මේ මුණ පෙන්නලා වීඩියෝ එකක්. අනිවාර්යෙන්ම මම මුණ පෙන්නලා දාන්න. අනිත් එක තමයි මුණ පෙන්නවොත් මුණක් නැති වෙන්න ගහනවා ඉඳලා මුණ පෙන්නනොත් වීඩියෝ දාන්න. ඒක උඹත් දන්නවා මේ වීඩියෝ කරන්න බෑ මුණ පෙන්නගෙන වීඩියෝ කරන්න බෑ ගුටි කන්න වෙන හින්දා. මගේ මන්නා අපේ රෝහල්
බාට කන්දියෙන් දාපයියක් මොන පෙන්න මේ වීඩියෝ එක කොලුකමට ලැජ්ජයියකෝ කැරිබල් කොලුකමට ලැජ්ජයියකෝ කැරිබල් මට ගැව්වොත් නම් අඩේ රෝසා මට තරන්නේ මම තෝගේ විට මල්ලෙන් ඔබ දඩගලිවත් මල් ගන්නේ රෝසා ඒකත් බලඩේ මේක මට ගන්නවලු අපුචියේ මම දැන් හැංගෙන්න ඕනද බෝලා අඳෝ අපේ රත්මල් ගාමේ රෝසා ය මට ගන්නවලු අඳෝ රෝසා Gapa ya gua gapa. Halo, atur rosa gapa. Mamata gawat. Kamu pedagang aku. Kamu pedagang nek. Mau ke rosa. Begane lo pada buatin aku. Amu, apa ratna gawe rosa ya. Ini danger porak macam. Oh. Kangaroo tahu sanggup. ජලුවා දන්නවද මේ කවුද කියලා? මේ තමයි ජීවිතේ පෙරදිලා දුක් විඳලා කට්ට කාලා ආයෙමත් ජීවිතේ ජය ගන්න උත්සාහ කරන චරිතයක්. මේ වගේ කෙනෙක් දැක්කම නිකන් යන්න එපා යාළුවෝ. Kia kar dila palaya. අඩුම ලයික් එකක් හරි දාගෙන යන්න. Amo rosa ye. Karat eකට වඩා මේක මරුනි. ඇත්තමයි මේක මරු. දසමාසයක් දුක් වේලමා හදුවම්මා ලෙකිරි කරපුවාමා ඇත දඩි කළ අම්මා නිවස බොදුන් යයි බොදු හිමි දෙසෝ අම්මා ඔබ පායෝග වන්දින්නේ මම ආදර අම්මා. කවිය හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you. අනිවාර්යෙන් rosa. අනිවාර්යෙන්. මේ තියන්නේ වැඩ නම් rosa. මේ තියන්නේ වැඩ. දැන් නිකන් ගොන් ආතල් දෙන්න එපා. මේ වගේ ලස්සනේම දාපන්කෝ. ගොන් ආතල් දෙනවා නම් සමාජයට විහිළුවක් වෙන්න බලන් වැඩේ කරපන්. මොකද පොඩි උන්ගේ ඔළුව විනාශ වෙන උඹලගේ වැඩේ ඉඳා. දැන්වත් වෙලා තියන්නේ. පොණ්ඩක් හරි බේරගන්න මේ. ඊට පස්සේ උඹලගේ ගොන් ආතල් නිසා ගොන් පාත් දාන නිසා ඊට පස්සේ දැම්මට පස්සේ අපිට බලින්න එපා රෝසා. අනේ අපේ රෝසා අයියා විතක පුංචි පාසක මාත්‍රික් වගේ නේද? එන රෝසා අපේ පුංචි උපාසක මහත්තයෝ ආයෙ මගේ වීඩියෝ වල ඉන්න විදියට හැසිරෙන්න එපා. හරිද මයිදෙයෝ? උඹට රත්මල් ගහවේ පුල්ලාරත් අප්පගේ පිටිටයි හරිද? දැන් බලන්න ඈ. පරි. Maru. Lepirisudu karagattad danne apit lepirisudu gatta. Balaginne topit lepirisudu karagena ඇති කියලා මම හිතනවා. එහෙනම් ක්ලැප් එක දෙන්න ඕනේ මොකට අපි. අම්මෝ බඩ. මම බඩ දෙක left. අනේ යාළුවනේ sorry. සවුන්ඩ් අවුල් ගියා නේද? සෑහෙන්න මේක මේ සොරබර ගානෝ නේද?
මං ඉතින් මේ අම්මට ලියුමක් යවනවා දැන් මේ එයා නෙමෙයි මේ මම තමා මේ මොකක් හරි වුණාද කියලා අහන්න ලියුමක් මේ එයාව ඉදිරියට බලාපොරොත්තු වෙන්න කොහොමද? මම නම් බෑ. නිකන් ලයික් කරන්න. මොකද ඒක බලනවා හොඳටම නේද? මං කරන්න, ලයික් කරන්න, ෆලෝ කරන්න. මොකද එක ටික. අතවල කරගෙන නෙමෙයි මේ කනවිල වගේ. ෂෙයා කරන්න. පණීලියොන්ට වෙච්ච දෙයක් Thank you, love you. මං කරන්න මේ ලයික් ෂෙයා කරන්න. මේ කියන කස්ටිය ඔක්කොම ෆලෝ කරන්න. මම බෑ. ෆලෝ කරන්න. Thank you gift වලට. මං කරන්න. ගෙදරින් කොහොම හිතකින් වේල් තුනක් කන්න දෙනවද මං කපොන්ට නේද? කොහොම හිතක් හදන් බත් දෙකන ගෙනත් දෙනවද මං මුන්ට කන්න? මේ මුන්ට බත් තහනම් කරන්න ඕනේ බං. ඔව් ඇත්තමයි. ඔව් ඇත්තටම ගෙදර මිනිස්සු පව්. කන්න දෙන වේල් තුනට හරියන්න මිදුලුවත් අතු ගාපම් බං ගෑනු ළමෙක් වගේ කෙට වෙලා ඉන්නතුව. අනේ මන් දන්නේ බං. ඉඳකින්වත්. චී. මචං අපේ ලයිව් වීඩියෝ TikTok කරන යාළුවන්ට කියන්නේ මේක. ඔව් මචං. ලයිව් වීඩියෝ එකේ මචං කුණරප අපිට ලයිව් යන්න බෑ මචං ලයිව් ඕන තරම් අපිට දානවා. මචං මේ ප්‍රතිපත්තියක් තියෙනවා විතරයි එක අම්මා තාත්තා ඉපිට මිනිස්සුන මචං ලයිව් ගිහිල්ලා ඔය කුණරප කතා කරන්න එපා මචං. ගෑනුත් එහෙමයි කොල්ලොත් එහෙමයි ඔක්කොම එකයි මචං. අපි දන්නේ ඒක. ඒනවා මචං ලයිව් වලට යන්නේ මොකටද දන්නවද? අපේ මේ මචං අපි ආතල්ලක් ගන්න මචං TikTok එකේ. ඒක ලයිව් වීඩියෝ එක මචං ගෙදර පවුලේ සම්පූර්ණ ගෙදර ළමයි හදන එකේ ඉඳලා මචං ලයිව් එකේ මම තියෙන්නේ බා. ඒව කරන්න එපා මචං. ගෙදර කී දෙනෙක් බලනවද? අපේ අම්මලා තාත්තලා උඹලා අම්මලා තාත්තලා ඔක්කොම බලනවා. ඕව කරන්න එපා මචං ලයිව් වලට ගිහිල්ලා. ලයිව් වීඩියෝ කොල්ලක් දෙන මචං අපේ යාළු පිටට කතා කරන්න ගබ්බා. ඒකේ ගිහලා උඹලා ළමයි හදනවනේ බා. එහෙම නැතුව මචං කෙලිම මචං TikTok එකේ දෙන ආතල්ලයක් විතරයි මචං. ඒක විනෝදාංශයක් විතරයි. ඒකේ ගිහලා ළමයි හදන්නයි මේ පවුල් ප්‍රශ්න විසඳන්න එපා මචං. එච්චර මට කියන්න දෙන්න මචං. හරිද බුදුසරණයි. මොකද සරයි මචං? කවුද මචං කවුද? මොන පගේද කියපන් මචං මට මේකේ කුණු අරපු කියපු බුද්ධික පුතා පෙන්නපන් මචං පෙන්නපන්. හැබැයි මචං මේමයි. රත්මල් ගහනේ රෝසා අයියා නැතුව ඕන එකේ පෙන්නපන් මචං. මොකද රෝසා අයියාට ගහලා මට අමු තිරසනෙක් වෙන්න බෑ. මම ඒක නෙමෙයි. මේ වොයිස් එක පට්ට පොඩ්ඩක් ඩබින් පැත්තට පොඩ්ඩක් ලයින් එන්න මරු පොඩ්ඩක් තේන පොඩි කතේ තේනනේ. අර බච්චන් ඒක මරු එනගිරි ජාව දුක්දා. යෝ. එහෙනම් මම යන්න. මට නිදිමතයි. ඒ වගේම බඩගිනි. ඉතින් මන් දැන් නාලා කාලා චූ කරන නිදිය ගන්නවා. ඔයාලත් පුළුවන් නම් ඔය ඔළුවේ තියෙන ප්‍රශ්න විසි කරලා දාලා චූ කරලා නිදිය ගනින්. එහෙනම් බුදු සරණයි. ජය වේවා. You